සුබ දවසක් කියලා පිළිගන්නවා 2026 වර්ෂයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඔයාලා හැම කෙනෙක්වම ඉතින් ඔන්න ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මම දන්නවා දැන් ගොඩක් දෙනෙක් බලන් ඉන්න ඔයාලගේ O level result එක එනකල් තමයි. ඉතින් අද වීඩියෝ එක අවසානය වෙනකල් බලන්න. ඉතින් ඔයාලගේ result එක දැන් මේ වෙනකොටත් ගොඩක් දෙනෙක් YouTube එකේ දාලා දෙනවා. අද ඒ result එක හෙට එනවා කියලා වීඩියෝස් ගොඩක්. ඉතින් මම වීඩියෝස් දැම්මෙත් රිසල් එනවනම් එන්න දවස ඒක බලාගන්න කොහොමද කියන එක ගැන. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා අද ඔයාලගේ O level result එක එනවනම් අද දවස් ඇතුළත බලාගන්න කොහොමද කියලා. ඉතින් එතකොට කාගේවත් ඔයාලට වීඩියෝස් බලන්න ඕනේ නැහැ. ඉතින් මෙන්න මේ ක්‍රම ටික අනුගමනය කරන්න. ඉතින් අද වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් ඒ වගේ මතක් කරනවා මෙන්න මේ වගේ এডুকেෂනල් වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා දිගටම එකතුලා ඉන්න කියලා. ඉතින් ඔයාලා දන්නද සාමාන්‍යයෙන් එක්සෑම් එකක් ලිව්වට පස්සේ අදියර 3කින් ඔයාලගේ උත්තර පත්‍ර පරීක්ෂාව සිදු කරනවා. ඉතින් ඒකෙන් පළවෙනි අදියරේ දෙවෙනි අදියරේ තුන්වෙනි අදියරේ කොහොමත් මාස දෙකක් වගේ දෙකමාරක් වගේ කාලය යනවා. එතකොට ඔයාලගේ ඊට පස්සේ තමයි පැට්‍රිකල් පටන් ගන්න. ඒ කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණ විෂයන් වල. ඉතින් මේ පැට්‍රිකල් පටන් අරගෙන ඒකත් සති එකමාරක් දෙකක් වගේ තිබිලා ඉවර වෙලා ඒ මුළු ලකුණු ඔක්කොම එකතු කරලා තමයි ඔයාගේ අවසාන රිසල්ට් එක වෙබ්සයිට් එකට දාන්න. ඉතින් ඔයාලගේ අද රිසල්ට් එක එනවා නම් ඔයාලට අද මෙන්න මේ විදිහට ආවද කියලා බලා ගන්න ඕන නම් ඔයාලට Chrome එකට ගිහිල්ලා කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට www.donates.lk කියලා ගහන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට donates.lk කියලා ගහපුවම මෙන්න මේ උඩම එන වෙබ්සයිට් එක. ඉතින් මෙන්න මේ donates.lk වෙබ්සයිට් එක ඇතුළට යන්න ඕන ඔයාලා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ දැන් අද රිසල්ට් නම් ඔයාලට දැනගන්න තියෙන්නේ මේ අද එන දවසේ කියන්නේ අද එන රිසල්ට්. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් පල්ලෙහා යන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මෙතන O level A level කියලා මෙන්න මේ විදිහට ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ආයමත් අපි ලෝඩ්ලා වෙනම වෙබ්සයිට් එකට මෙන්න මෙතනින් ගෙන්නවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතනින් වෙරිෆිකේෂන් ඉෂුස් වගේ පෙන්නනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩම එක ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන NIC number ඒ details දීලා ඔයාලට add කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් තමයි ඔයාලගේ වෙරිෆිකේෂන් එක කරගෙන ඉවර වෙලා කෙලින්ම මේ රිසල්ට් එක චෙක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් donates.lk කියලා ගහලා මෙන්න මේ විදිහට යන්න පුළුවන්. හරි ඉතින් මම මෙන්න මේ විදිහට යනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් load ආවට පස්සේ මෙන්න මෙතන පල්ලෙහාට මේක තමයි හරිම වෙබ්සයිට් එක find new exam result here කියලා මෙන්න මෙතනින් පෙන්නනවා. මෙතන පල්ලෙහාටම යන්න. ඉතින් ඔයාලා මෙන්න මෙතනින් එක්සෑම් එක අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරගන්න. දැන් ඔයාලා 2000 O level result එකකින් මෙතන මැද එක තෝරගන්න. ඊට පස්සේ වෙන දේ සිලෙක්ට් කියන එක තෝරලා මෙතන 2024 2025 කියලා තියෙන ඔයාලට පේනවා ඇති. ඉතින් මෙතන 2025 වරහන් ඇතුළේ 2026 එනකල් ඔයාගේ result එක නිකුත් වෙන්නේ නැහැ. මෙතන result එක නිකුත් වුණ ගමන් තමයි ඒක වෙනස් වෙන්නේ. ඔයාලට පුළුවන් මෙතනින් දාලා මෙතන ID number එක index number කියන්නේ exam number එක ගාලා නැත්නම් මෙතන ඉතිරිලා NIC කියලා ගාලා ID number එක ගාලා submit දුන්නට පස්සේ verification එකක් එනවා. ඊට පස්සේ result ආවද නැද්ද හරියටම බලාගෙන ඉන්නේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට share කරන්න අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.